හෙලෝ ළමයි අද නම් අරන් ආවේ ඩේ ව්ලොග් එකක්. ඉතින් ඔන්න මම ඩේ ව්ලොග් එකක් අරන් ආව පළවෙනි වතාව මේ. අපි මේ පොඩි ගමනක් යනවා. තම්නෙල් එකේ දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා ඔයාලා. මේ විදියට තමයි ඉතින් අපි යන්නේ. අපි පුංචි වීල් එකේ අපි මේ විදියට යනවා. ඉතින් කොහේ යන්න ගියත් ඉස්සර වෙලාම අපි කරන්නේ කන එක. ඉතින් අපි දැන් කට්ටියත් එක්කම පාන් කන්න තමයි හදන්නේ. අපි පටන් ගත්ත වෙලේ ඉඳන්ම යන කම්මකේ කාපු එක ඒවා කකා තමයි ගියේ. ඉතින් මෙහිම ඉඳලා හිටලා කොහේ හරි ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා මෙන්න එන්ජොයි කරන ගියත් අමුතුම ආතල් එකක් තියෙන්නේ. අපිට හම්බුණා මෙන්න මේ චූටි ඇපල්. මට වීඩියෝස් ගන්න බැරි වුණා මම ෆොටෝස් ටිකක් ගත්තා. එතකොට තව මේ වගේ චූටි අර නාරං තියෙන යන්නේ ඒවා. ඊට පස්සේ ආයි දාල් වෙලා පෙරේරා සංස්කෙන් කෑව ටෝටිලාස්. ඊට පස්සේ මේ චොක්ලට් මෆින් එකත් අපි කෑවා. ඔන්න අපි ඉස්සර වෙලාම ආවේ වන් ගෝල් ෆේස් එක පැත්තට. ඉතින් ක්‍රිස්මස් එක මාරම ලස්සන වයිබ් එකක් තිබ්බේ. මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න ස්පාසිලෝන් බ්‍රාන්ච් එක. එතන ළඟින් යනකොටත් පුදුම සුවඳක් තියෙන්නේ ළමයි. ඉතින් ඉස්සරහට යනකොට අපිට හම්බුණා මේ වගේ ලස්සන ප්ලාන්ට් ප්‍රිසර්වන්ටේෂන්ස් ටිකක් මෙතන මාරම ලස්සනයි. ඉතින් ලස්සන බල හිටියට ගොඩක් වීඩියෝස් කරගන්න නම් මට බැරි වුණා. ඔය ඉතින් මගේ අතේ තියෙන්නේ මගේ සුපුරුදු වතුර බෝතලේ. ඊළඟට අපි ගියා ටෙඩි බෙයා ගේම් එක ප්ලේ කරන්න. ඇත්තටම ළමයි මමත් හුඟක් try කරා. ඒකේ ටෙඩි බෙයාස්ලා එහෙම ඉන්නේ නෑ ළමයි. ඔය බොරු වැඩක් ඇත්තටම කරන්නේ. 10කට එකක් වගේ තමයි එතනින් ටෙඩි බෙයාස්ලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩාක් try කරොත් ගන්න බැරි වෙන්නේත් නැහැ. try කරලා බලන්න ඉතින්. ගෑල් ළමයිට නම් ඉතින් එතනට ගියාම පිස්සු හැදෙනවා. ඒ තරම් ලස්සන එක වර්ගයේ පාට ටෙඩීස්ලා ගොඩාරියක් ඉන්දියා එතන. ඇත්තටම ඉතින් ඒක මරු ඉතින් ඔයාලත් කරලා බලන්න. ඊට පස්සේ අපි ආයෙමත් පහළට ඇවිදගෙන ගියා මෙන්න මේ ක්‍රිස්මස් ට්‍රී එක බලන්න. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ මේ ක්‍රිස්මස් ට්‍රී එක බැලුවේ නැත්තම්. මේක මාරම ලස්සනයි මාරම ලොකුවට තිබ්බා. අපි කොහොමද එදා එතනට ගියේ ට්‍රී එක බලන්න හිතාගෙනමයි. ඉතින් අපි මේ වගේ හැම තැනම අල්ලගෙන ෆොටෝස් ගැහුවා වීඩියෝස් කරා. ඇත්තටම පවුලේ කට්ටිය එකතුනේ ගොඩ කාලෙකින්. බලන්නකෝ ඒකේ ලස්සන. අපි ඉතින් ෆොටෝස් ටිකකුත් ගැහුවා. බලන්නකෝ එතන ඉන්නේ පොඩිම කෙනා වගේ පේන්නේ මම. ඇත්තටම හරිම නිහතමානී ගායකයෙක්. අපි කතා කරාට පස්සේ කිසිම ලොකුකමක් නැතුව අපිත් එක්ක කතා කරා. ඒකනේදී වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මේ ඉන්නේ අපි සෙට් එක. අපි සෙට් එක ඇතුළේ ඉඳලා පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. ඉතින් අපි හිතුවා චුට්ටක් වෙලා ගෝල් ෆේස් එකට වෙලා ඉන්නවා කියලා. බලන්නකෝ මෙහි පුදුම ලස්සනක් තියෙන්නේ. මම ඇත්තටම මේ කොට කාලෙකින් තමයි කොළඹට ආවේ. හරිම නිදහසක් දැනෙනවා මෙහෙම ආවම. ඉතින් ඊට පස්සේ අපි ගියා එක්සෙල් වර්ල්ඩ් එක පැත්තට. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් තමයි එක්සෙල් වර්ල්ඩ් ගියපු. ඇත්තටම මම ඉඳපු කාලෙට වැඩිය දැන් මාරම ගොඩක් දියුණු වෙලා කොළඹ. ඇවිදින්න ආසයි. පුදුම තරම් ලස්සනක් තියෙන කොළඹ දැන්. ඉතින් අපි මේ විදිහට ඇවිදගෙන ගියා. ගැහණු අයට, පිරිමි අයට, පොඩි අයට ඕනම කෙනෙක්ට මෙතන ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න. මේ බලන්නකෝ. දැන් කට්ටිය කලබල වෙලා ගේම්ස් ප්ලේ කරන්න තමයි හදන්නේ. ඉතින් මේ ඇවිදින්නේ අපේ චූටි පඬිති. එයා ඉතින් ඇවිද ඉන්නවා. එයාටත් එයාගේ අයියත් එක්ක ප්ලේ කරන්න ඕන කියලා ඔන්න එයාත් බයික් එකේ වාඩි වෙලා තමයි ඉන්නේ. ඔය එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්නේ අපේ නංගි. ඉතින් ඒ දෙන්න දැන් ප්ලේ කරන්න ගිහලා අපේ නංගි නම් ස්ටාර්ට් එකේදීම ලොස් වෙලා තමයි ඉන්නේ. ඉතින් අපේ කොල්ලා නම් ඔන්න තාම ප්ලේ කරනවා. මට මේකට කියන නම මතක නැහැ. නම දන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද මේකට කියන නම කියලා මට ඇත්තටම මතක නැහැ. අර බෝල් එකකින් ගහලා බොටල්ස් පෙරලන්න තියෙන්නේ මට ඇත්තටම මතක නැහැ නම. මොකද්ද කියලා මේකේ. ඉතින් ගොඩක් අය මේ ගේම් එකත් ප්ලේ කරනවා හරි ආසාවෙන්. ඉතින් ඔහොම ඉන්නකොට අපේ නංගිට යන්න ඕනි කිව්වා අර කේබල් එකේ අර උඩ කේබල් එකේ යන්න තියෙන්නේ අන්න ඒකේ. ඉතින් අපේ නංගිටයි ඊතර මල්ලිටයි චුට් chance එකක් දුන්නා අපි. ඒක ඇත්තටම බලන් ඉන්නත් බෑ. ඒක බය හිතෙනවා. හැබැයි ඒක ජීවිතේට අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති යාලට. බලන් ඉන්න අයට නම් ටිකක් බය හිතෙනවා. ඒ වුණාට එහෙම නැහැ. යාලික ගොඩාක් පරිස්සමට තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඔහොම අපිට බඩගිනි වෙලා අපි ගියා KFC එකට. මේකේ වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. ෆොටෝස් දෙක තුනක් මම මේකට ඇඩ් කරා. ඉතින් මේ විදිහට මිරර් ෆොටෝ එකක් ගන්නත් අපි අමතක කරේ නැහැ. ඉතින් අද වීඩියෝ එක ඔයාලා ගොඩක් එන්ජොයි කරා කියලා හිතනවා. තවත් අලුත් ඩේ ව්ලොග් එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර අපේ channel එකත් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.